අපේ සමාජයේ මිනිස්සුන්ගේ හිත හැදිලා තියෙනවා මහා අමුතු විදිහකට. කොච්චර හොඳ කරත් අපි දක්ෂ මොනව දකින්නද? වැරදි දකින්නනේ. මේ ලංකාවේ තියෙන කැතම ලංකාවේ තියෙන ගණ්ඩ දෙයක් නැතිම මේ වැඩකට නැතිම ගම මොකද්ද? ඉන්න කිසිම මනුස්සකමක් නැති, අනුන්ගේ දුක දන්නේ නැති, ඉරිසියාවෙන් පිරිච්ච, කුහකකමින් පිරිච්ච ගණ්ඩම දෙයක් නැති මිනිස්සු ඉන්න ගම මොකද්ද? අන්න හරි. මොකද්ද? අපේ ගම. ඕක ආයි මේ ලංකාවේ කොහේ ගිහිල්ලා හැව්වත් හැමෝගෙම උත්තරේ මොකද්ද? අපේ ගම. තමන්ට තමන්ගේ ගම තමයි මේ ලංකාවේ තියෙන හොඳ නැතිම ගමනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක ගමේ ප්‍රශ්නයක්ද හිතේ ප්‍රශ්නයක්ද? ඒක අපේ හිතවල ප්‍රශ්නයක්. ඕනෙම තැනක හොඳ සහ නරක දෙකක් තියෙද නැද්ද? තියෙනවා. හැබැයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ ওই දෙකෙන් වැඩියෙන්ම මොකක් අල්ලගන්නද? නරක අල්ලගන්න. ගම්වල කොච්චර හොඳ තිබ්බත් අපි කතා කරන්නේ හොඳ ගැනද නරක ගැනද? නරක ගැන විතරයි. ඒ නිසා කවදාවත් අර හොඳ වැඩි ඉස්මතු වෙනවද? නෑ. ඒ නිසා අපේ ගම හොඳයි කියලා කියන්න දේවල් අපිට වැඩිය තිබුණත් ඒව මතක නැහැ. මතක තියෙන්නේ මොනවද? මේක නරකයි කියන්න හේතුමයිනේ. හරිද? ඒකනේ දැන් ওই සාමාන්‍යයෙන් ගම්වල කවුරු හරි හොඳ දෙයක් කරොත් අපි අගය කරනවාද? අගය කරද්දි මොකෝ කියන්නේ? ඕව තැන් තැන් වල කියන්න එපා. ඕකුන්ගේ ඔළුව ලොකු වෙනවානේ. ඕකුන්ගේ ලොකුකම වැඩි වෙනවා. නේ ඕකුන්ගේ තියෙන තත්ත්වය උඩ යනවා. මොකටද උඩ තියන්නේ? ඕව ඕනකට වැඩි අගය කරන්න එපා. කියනවද නැද්ද? කියනවා. මොනව කරද්දිද? හොඳ කරද්දි. දැන් ඔයාලා ටික එකතු වෙලා මේ පොඩි දරුවනේ අද මේ තරුණයෝ ඔයාලා එකතු වෙලා පින්කම කරන්න. කල් ඉවරලා මේක ඕනවට වැඩිය ගමේ කියවන්න යන්න. මොකෝ කියන්නේ? ඔය අම්මලා තාත්තලාම ගියා. ඉතින් හොල කරා නම් පැත්තකටලා ඉන්නනේ. මොකටද ඔච්චර කියවන්නේ? කියනවද නැද්ද? කියනවා. වැරද්දක් කරොත් මොකෝ වෙන්නේ? මරු මිනිස්සු අපේ ඉන්නේනේ. වැරද්දක් කරොත් ඒක හංගනවද? නැහැ. වැරද්දක් කරොත් කියන්න පුළුවන් හැම තැනම තියලා පළු වරිනවනේ. හරිද? වැරදි තැන කියද්දි මොකෝ කියන්නේ? මේවා කියන්න ඕනේ නැත්තම් ඕකුන් හැදෙන්නේ නැහැ. කියනවද නැද්ද? කියනානේ. මේවා තැන කිකිය ඕකුන්ට ලැජ්ජ කරන්න ඕනේ. නැත්තම් හැදෙන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. අපි කියනවා වැරදි කරොත් තැන කියවන්න ඕනේ නැත්තම් හැදෙන්නේ නැහැ. හොඳ කරොත් තැන කියවන්න හොඳ නැහැ. එහෙමුණොත් එවුන්ගේ ලොකුකම් වැඩි වෙනවා. කියලා හොඳ වහනවා. වැරද්ද මොකෝ කරන්නේ? ඉස්මතු කරනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන නරකම පවුල මොකද්ද? අපේ පවුල. මේ ලෝකේ තියෙන නරකම ගම මොකද්ද? අපේ ගම. මේ ලෝකේ තියෙන නරකම අසල්වැසියා කවුද? අපේ අසල්වැසියා. නේ බලාගෙන ගියාම මේ ලෝකේ නරක හැම දෙයක්ම තියෙන්නේ Tamanට. ඇයි? ඒක අනුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි කාගේද? ඒක අපි දකින විදිහේ ප්‍රශ්නයක් නේ. මතක තියාගන්න හැම දෙයක්ම ජීවිතේ පුරුදු වෙන්න ධනාත්මකව දකින්න නේ. ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න ඇස්සේ ධනාත්මක දෙයක් දකින්න. ඕක ඉස්සර අපේ මුතුන් මිත්තෝ ළඟ හරි ලස්සනට තිබ්බා. අපිට වඩා ප්‍රශ්න ඉස්සර මුතුන් මිත්තොන්ට තිබ්බද නැද්ද? තිබ්බා. හේනක් කොටාගෙන පැලක ඉඳගෙන අර වන සත්තුන්ගෙන් ඕව ආරක්ෂා කරගෙන ගම්වල ඉඳගෙන නගරයට බඩු බාන්න අරගෙන ගිහිල්ලා ඔය වෙළඳාම් කරපු මිනිස්සුන්ට අද තාක්ෂණයට වඩා දුර්වල තාක්ෂණයක් තිබිච්ච කාලේ අදට වඩා ප්‍රශ්න ඉස්සර තිබ්බද නැද්ද? තිබ්බා. හැබැයි අද කාලේ මිනිස්සුන්ට ওই ප්‍රශ්න ටික තිබ්බනම් අදම අතහැරලා දානවා කරන සේරම ටිකනේ. හරිද? හැබැයි ඒ කාලේ මිනිස්සු මේවා මෙච්චර දුරක් ඇදගෙන ආවේ. මෙච්චරට රට අතීතයේ සම්පෝෂිත උනේ ඇයි? හැම ප්‍රශ්නෙම දැක්කේ කොහොමද? ධනාත්මකව දැක්කනේ. හැම දෙයකම ගණ්ඩ හොඳ පැත්තක් දැක්කා. හැම දෙයක්ම යාලා ජීවිතේ වින්දා. වැරද්ද වුණත් එහෙමයිනේ. මං කියන්නේ සමාජයෙන් ලැබෙන අවලාද පවා අඩුපාඩු පවා ජීවිතේ විඳවීම් පවා ධනාත්මකව දැකලා මොනවා හරි එකතු කරගත්තා. ඒකනේ ඉස්සර ඒ මිනිස්සු ප්‍රශ්න ආපු ගමන් මොනවද කරේ? අද නැහැ. ඉතින් හතර පහ පැත්තටම දෙස් තියනවා, නේ පොල් ගහනවා, නේ අපිට ඕනේ මතක් වෙන්නේ දෙහි කපනවා. මේ කාලේ. ඒ කාලේ කොහොමද? ප්‍රශ්නයක් ආපු ගමන් ඔක කවියකින් කිව්වද නැද්ද? කවියකින් කියනවා, කතාවකට පෙරලනවා. මේ හරි ලස්සනට මේ මිනිස්සු ඒ කාලේ ගත කරා. ඔය ජන කවි කියන්නේ එහෙම ඒවානේ. ජන කවි නිර්මාණය වුණේ මේ ලස්සන පරිසරයකද? නෑ. ජන කවි නිර්මාණය වුණේ ප්‍රශ්නත් එක්ක. ආපු ප්‍රශ්න තමයි මේ මිනිස්සු කවියෙන් කිව්වේ. ඒ තිබිච්ච විඩාව, ඒ තිබිච්ච දුක, ඒ තිබිච්ච කරදර, ඒ හැමදේම මොහොතකට අමතක කරලා ලස්සන කවියක් කිව්වා. දැන් ඔය කවි ඕනේ තරම් තියෙනවා. ජන කවි අතර හරි ප්‍රසිද්ධ
ජන කවියක් තියෙනවා. මෙහෙ දන්නේ නැති වෙන්න බෑ. මුළු ලංකාවම දන්න ප්‍රසිද්ධම ජන කවියක් මේ අපේ පැත්තෙන් පටන් ගන්න මාතරින් එන්න මොකද්ද? මාතරින් පටන් ගන්න ජන කවියක් තියෙනවද දන්නවද? ඔව් මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරුපාරු නවතාගෙන හිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. ප්‍රශ්නයක් ගැනද කියන්නේ ඒක? කවුරු ගැනද මේ කවියෙන් කියන්නේ? මොකෙක් ගැනද? කිඹුලෙක් ගැන. කොහොමද කියන්නේ මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටිය කියන්නේ? මාතර ගඟ කියන්නේ මොකද්ද? ඔව් දන්නවනේ නිල්වලා ගඟ. ඔය නිල්වලා ගඟේ ඉන්නවලු කිඹුලියෙක් සහ ඒ කිඹුලිගේ පැටියෙක්. සංකේතවත් කරනවා මේ මොන කිඹුල් පැටියද? තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. ඊළඟ එකෙන් තමයි අපිට පොඩි වැඩක් මාට්ටු වෙනවා. මොකද තුන්වෙනි එක? යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. ජීවිතේට දැකලා තියෙද කිඹුලෙක් ඔරුපාරු නවත්තනවා? නෑනේ නේ. එහෙනම් මේ කිඹුලෙක් ගැනද කියන්නේ? නෑ. මේක මේ හින්ට් එකක් හොඳද? ඉස්සර ඉඳන් ඒව නම් තිබිලා පේන්නේ. ඔය ගම්වල තිබ්බ බඩු භාණ්ඩ ඉස්සර නගරයට අරන් ගියා ප්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් තිබ්බා. එකක් ගොඩ බිමෙන් කරත්ත, අනිත් එක ජලයෙන් මොනවද? ඔරුපාරු. ඔය මේ ගම්වල තිබිච්ච අපේ මේ ඇතුලේ මාතර ඇතුලේ ගම්වල තිබිච්ච බඩු භාණ්ඩ නගරයට මාතරට අරන් යද්දී නිල්වලා ගඟෙන් යනකොට ඔරුපාරු වල යනකොට දැන් අද වගේ නෙවෙයිනේ. හරි අමාරුයි, දුෂ්කරයි, මේ දවස් ගණන් යනවා. ඔහොම යද්දී මේ මාතර ටවුන් එකට පොඩ්ඩක් මෙහා හරියේ තියලා තියෙන එක තොටුපළක්. ඒ කියන්නේ ඔරුපාරු නවත්තන තැන. හරිද? ඔය තොටුපළ ළඟ පොඩි කඩයක් තිබ්බා. ඔය කඩේ දාගෙන හිටිය එක කාන්තාවක්. ඒ කාන්තාව ටිකක් සැරපරුෂ කෙනෙක්. හොඳද? සැරපරුෂයි ටිකක් මහත දැක්කහම බය හිතෙන මේ සරලවම කිව්වොත් පොලියට සල්ලි දෙනවා. හරිද? හිතා ගන්න කොහොමද කියලා එහෙනම් පොලියට සල්ලි දෙන ටිකක් දරුණු කාන්තාවක්. මෙයාගේ හිත එච්චර හොඳ නෑ. පොඩ්ඩක් නැත්තම් ඇඟට කඩාපනින එහෙම මේ අමුතු චරිතයක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ගමේ අය මෙයාට නමක් හදලා තිබ්බ මොකද්ද? කිඹුලි. හරිද? දැන් කිඹුලි කිව්වේ කවුද? අර කඩේ හිටපු කාන්තාව. හොඳද? මේ කාන්තාවට තමයි කිඹුලි කියන්නේ. මොකද ඒ වගේ චරිතයක් තිබ්බේ. මේ කාන්තාවට හිටිය පුතෙක්. හරිද? ඒ පුතාගේ මෙන්න මේ බෙල්ලේ සුදු කබර තියෙනවා. බෙල්ල හරිය සුදු කබර තියෙනවා. අම්මගේ ආරෙටම තමයි ආයි පුතත් ගිහිල්ලා තියෙන්නේ කියන්න දෙයක් නැහැ. මේ අම්මා වගේම තමයි පුතා මොකද කරන්නේ? තොටුපළ පහුවෙලා ටිකක් එහාට ගිහිල්ලා කල්ලියක් හදාගෙන එන ඔරුපාරු වලින් කප්පම් ගන්නවා. හරිද? දැන් මේ කප්පම දෙන්නේ නැත්තම් මෙතනින් යන්න දෙන්නේ නැහැ. දැන් එන අයටත් පොඩි හරි ඉතින් කප්පමක් දීලා හරි යන්න තියෙන එක හොඳයි. මොකද ඕක නොදී හිටියොත් ප්‍රශ්න වැඩි. ඒ නිසා පොඩි කප්පමක් දීලා උතනින් යනවා. දැන් මේක ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. කරන්න දෙයක්වත් නැහැ. මෙයාලා මොකද කරේ? තොටුපළ පහුවෙලා අර මංකොල කල්ලේ ඉන්න තැනට පොඩ්ඩක් මෙහා තියලා හදාගත් ඔරුපාරු වල යන කවියක් ප්‍රශ්නේ අස්සේ කවියක් කියාගෙන යනවා. හරිද? මොකද්ද කවිය? අන දැන් තේරෙන්න ඕනේ කවියනේ. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා. කවුද කිඹුලි? අර කඩේ කාන්තාවනේ. කිඹුලිගේ පැටියා කියන්නේ අර එහා පැත්තේ මංකොල කන පුතා. තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. ඔන්න හින්ට් එක දෙනවානේ. ඔයාට තමයි මේ නොකිය කියන්නේ. අර බෙල්ලේ ගෝමර කැටියා කියන්නේ සුදු කබර තියෙන. යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. දැන් කිඹුල්ලු ඔරුපාරු නවත්තන්නේ නැහනේ. මේ එතකොට අර පුතා තමයි ඔරුපාරු ටික නවත්තන්නේ. අර ඒකේ පුතාට නොකිය කියනවා යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. අවසානට මොකෝ කියන්නේ? මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. වැරදිලා හරි කිඹුලෙක් ඔරුව නැවැත්තුවා කියමුකෝ. මිනි නොකා මොනා කරන්නද නේ? ඒ කියන්නේ මේ කිඹුලියෙක් හෝ පැටියෙක් ගැන නෙවෙයි. ආපු ප්‍රශ්නේ ලස්සනට දැක්කා. මේවා ජන කවි. නේ ඔය ජන කතා. ඒ නිසා ඕව වෙනස් වෙන්න පුළුවන්. සමහරට ඔය කවියට තව කතා තියෙන්නත් පුළුවන්. කොහොම හරි දැන් බලන්න මං කියන්නේ අතීතයේ අපේ මිනිස්සු ආපු ප්‍රශ්නත් හරි ලස්සනට ධනාත්මකව දැක්කද නැද්ද? දැක්කා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා හිත සතුටින් ඉන්න. ඔන්න මේ ටික අහන්න. මෙන්න මේ ටික පුළුවන් නම් අහලා ජීවිතයට එකතු කරගන්න. අදින් පස්සේ දුක් වෙන්න තැන් අඩු වෙනවා ජීවිතේ. හොඳද? සතුටින්ම ඉන්න පුළුවන්, නිදහසේම ඉන්න පුළුවන්. අනුන් ගැන හිතුවොත්ද තමන් ගැන හිතුවොත්ද? තමන් ගැන හිතුවොත්. හිතන්න
අපේ ගෙදර මැටි ගහලා නම් තියෙන්නේ. මැටි ගහපු ගෙදරක නම් අපි ඉන්නේ. ඇත්තටම නිදහසේ අපිට ඉන්න පුළුවන්ද?